බිස්නස් හොඳයිද මේ පාර? බිස්නස් එක මේ පාරේ හරිම අඩුයි. අයියේ. ඒ කියන්නේ ශෙනඟ ආවේ මේ පැත්තට කඩවල් වල ඉතින් මේ කඩවල් ගත්තෙත් නෑ මිනිස්සු ගාව සල්ලි නැද්ද දන්නේ මේ කඩවලුත් එම මේ ටෙන්ඩර් දානකොට වෙඩියෙන් දෙනවා හින්දා වෙනඳෝ ආවේ නෑ ගොඩක් කට්ටිය. ඒ හින්දා මේ පැත්තට ශෙනඟ අඩුයි. ඒ කියන්නේ කිසි එකෙන් කවුරු හරි අරගෙන මේ කඩවල් දෙනවා දැන් ලක්ෂ 2 3 කියලා දීලා අරගෙන අවුරුදු 2 3ම ලොස් වෙලා ගොඩක් කට්ටිය පාස් මේ අමාරුවේ වෙටින්නේ. ඔය කට්ටිය කොයින්ද ආවේ? අපි ආවිලා නෝර ගෙලියෝයි. ගෙලියෝ ඉඳන්. ගෙලියෝයි. දව කට්ටියට මේ පාර බිස්නස් එක පාඩුද ලාභද? පාර මම මෙතන දැම්ම ගිය පාරේදී භාගයට භාගය තමයි මේ පාර. පාඩුද ලාභද? ලාභද කියලා පාඩු වෙන්න බෑ කියන්නේ ලාභයට කියන්න බෑ. තවත් අපි බලාපොරොත්තු වෙනවා තව බිස්නස් එකක් දවස් දෙකක් විතර කරලා මේව කර පාඩු වෙන්නේ නැතුව කරගෙන යන්න කියන බීඩම් බැරි. இந்த பிஸ்னஸ் இந்த முறை வியாபாரம் வந்து ஜனங்கள் வந்து மேல் பகுதி தான் பேசி இதை பக்கத்துக்கு ஜனங்கள் குறவு. மற்றது கடைகள் விலை கூடனால தலைவாகலையில் கடைகளை மிச்சம் எடுத்து கொண்டு போனாங்க. இந்த கடைகள் இங்கே டெண்டர் போட்டது போன வருஷங்களில் நிறைய பேர் நஷ்டம் அடைஞ்சாங்க. கூடுதலான இது கடைகள் காசு இருக்கு. இந்த பையன் லாபம் இருக்கா? இதை போல லாபம் சொல்லல. இன்னும் நாங்கள் முயற்சி பண்ணி கொள்கிறோம். அந்த கடைக்கூலி கொடுக்கணும். கடைக்கூலி கொடுக்கணும், செலவெல்லாம் பார்க்கணும். கடைசி மூணு நாள் தான் வியாபாரம். මොකද බිස්නස් මේ පාර හොඳයිද? දීපාවලි බිස්නස් තිබ්බද? අඩුයිද? අඩුයි. ගිය පාරට වැඩිය? ගිය පාරට වැඩිය අඩුයි කියන්නේ රස්ස. අන්තිම දවසේ දවල් 2 ඉඳලා රෑ 4 වෙනකම් රස්ස. මේ සෙනග ආවද? සෙනග ආවා. සෙනග ආවට බරු ගන්න බැරුව ගියා. ගිය පාර වගේ මේ පාර නම් පොඩ්ඩක් අවුලක්. ඇයි? බිස්නස් එක වෙස්සේ ඉඳලා පොඩි අවුලක් තියෙනවා. පාඩුද? පාඩු පොඩක්. ඊට ගත්තේ කඩේ? එකයි ඇටට ගත්තා. දැන් 50ක් තියෙනවා තාම දෙන්න. 50 දෙන්න ඕනේ. ආයේ ගත්තද ඊළඟ කරපු සල්ලි හරි? දැන් කරපු සල්ලි එක එච්චර නම් ගත්තේ නෑ. කුලියත් එක්ක ඔක්කොම බලනකොට අමාරු නෑ. අන්තිම දවසේ වෙනද වගේ ක්‍රවුඩ් එකක් ආවද? අන්තිම දවසේ නම් දවස් එකක් ක්‍රවුඩ් එකක් ආවා. ඒකට තමයි බෙච් එක ගෙව්වේ කුලිය දෙන්න. பிஸ்னஸ் தராது பிஸ்னஸ் தீபா தமிழ் தான் எப்படி இந்த முறை பிஸ்னஸ் இருந்ததா? ஏ கஸ்டமர் வாரத்துக்கு கடையில் முடியல. குறவு நஷ்டமா? இப்போ லாபம்? நஷ்டம். எவ்வளோ? கடைக்கூலி 5 லட்சம் ரூபாய் இதுக்கு. எப்படி லாபத்தை கொடுக்குது? வேலையில கவர் பண்ணீங்களா? இது நஷ்டம். அடுத்த பையன் வருவமும் வரமானும் என்ன இருந்துச்சா? நிறைய ஆட்கள் வந்தாங்க. வியாபாரம் கொஞ்சம் நல்லா இருந்துச்சு. விலை கொஞ்சம் குறைவாக இருந்தனால எல்லாம் நல்லா வாங்கிட்டு போனாங்க. சுற்றி தான் நிறைய பேர் வாங்கினாங்க. මොකද මේ පාර බිස්නස් තත්ත්වේ? ගන්නදා ඇයි සෙනගාවද? ශෙනඟාවෙත් නෑ. ශෙනඟ පොඩ්ඩක් කාම අපි වඩන්න වඩන්න කේස් දෙන්න ගමෙන්ට ගිහලා ගමෙන් තන පිටවුන් ගත්තේ. අතේ පිටවුන් ගත්තේ. පාලවන ගියර ආවිලා සල්ලි එක්කෝ කරනවා. නගර සභාවේ සල්ලි එක්කෝ කරන්නේ. ගා 69 උන් සල්ලි එක්කෝ කරන්නේ මේ මෙතන පෝස්ට් ඔෆිස් එක ගාව. 69 උන් ආහා ගාලා ඉතින් අන්තිම මොකද දීපාවලි බිස්නස් මොකද උනේ මේ පාර? හොඳයිද? දීපාවලි බිස්නස් මේ පාර දීපාවලි තලව කළේ ජය. මේ පාර තමයි කෙලියන්නේ මේ. නගර සභාව ගමෙන් උට නැත පිටනේ දුන්නේ. ආහා ගාලා පිටවුන් අරගෙන ගියා. ගමෙන් අරගෙන අන්න මේම තමයි යා හංග යන්නේ මොකද උනේ? බිස්නස් අවුත්තුයි. මේ මොකද වැස්සනේ. වැස්සත් එක්ක කඩකුලිත් වැඩි. වැස්සත් එක්ක මොනවා කරන්නද ඉතින්? ඒකේ ඉන්න කරන්න දෙයක් නැති වුණා. ඉතින් ඒකයි අදත් ඉන්නේ. නැත්තම් අපි ඊයේම යනවා. හයි හොඳයි කියලා කියන්නේ නැහැ. කියලා අහගෙන කියන්න ඕනේ. හොඳයි කියපු මචං. තාය දැන් රෙන්ද බලන්න මිනිස්සු. ඉතින් ගාගෙන යන්න. කවුද? හොඳයි. දෙයිනම්. බිස්නස් එක. තවදස් කීයක් තිබුණාද කට්ටියට? එකක් පුළුවන්. එකක් පුළුවන්. අනිත් ගලවන්න ඕනේ. මේ මල්ලේ මේ කොහොමද දීපාවලි බිස්නස් මේ පාර? බිස්නස් එක ගමනේ හොඳයි පොඩ්ඩක්. හොඳයිද? සෙනග ආවද? දැන් හොඳයි. බිස්නස් කරාද? වහිනවා. මේ පාර දීපාවලි. මේවා දීපාවලි නම් නියමයි. ඇත්තටම.
බලාපොරොත්තුවට වඩා හොඳයි. හොඳයි. බිස්නස් එකක් කරාද? බිස්නස් එකක් කරා. කීයක් විතර කඩේ කීයටද ගත්තේ? කඩේ එකමාරට ගත්තේ. අඩි 8යි. ඒවා ඔක්කොම කව කරගත්තද? ඒ ඔක්කොම කවරුන් නැතත් ඒ සල්ලි ටිකක් එකතු වුණා. ඒ දීපු ගාණ නම් ලොකුයි අපිට. ඊට අර මාන්සියට ඒටියට මදි. අර කඩේට දීපු ගාණ නිසා එකමාරයි. එහෙම කඩේට අපි සාමාන්‍ය ලක්ෂය තුල දීලා තිබුණා අපිටත් මොනවාරි 30යි. කඩේට ගිය වීදමත් එක්ක බලනකොට මදි. කඩේ ගන්න අඩු වුණා නම් මිනිස්සුන්ට බඩු ටික අඩු කරලා දෙන්න දෙන්නත් තිබ්බා සමහර අය. අඩුවට. ඔව්. මිනිස්සු පාරිභෝගිකයට තව හොඳට අඩු කරලා දෙන්න තිබ්බා. කඩේ අපේ ගත්තු ගාන අඩු වුණා. අඩු කරලා තිබ්බා. ලක්ෂයේ තුලට ආවෙල තිබ්බා. Thank you.